ඔයාලව එක්කන් යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර ගිය හිත නිවන දවස් 4ක නිවාඩුවකට. පාර දිගේ යද්දී දෙපැත්තෙම කොළපාට ගස් කොළන් පිරීලා මාරම ලස්සනයි. ගෙදරට යද්දිම හවස් වුණා. පස්සේ දවසේ උදේම යාළුවගේ අම්මා ගුණමුගුණ කොළ කැඳ හදලා තිබුණා. හකුරු කෑල්ලක් ඒක පොත්තේ දැනුනේ පුදුම සනීපයක්. අද කාලේ අපි කෘත්‍රිම කැමපස්සේ දුවදී අපේ ගම්වල රැකිලා තියෙන මේ වගේ දේශීය ගුණදායක දේවල් අපේ සෞඛ්‍යයට කොච්චර වටිනවද? එදා දවල්ට වටපිටාව වෙදලා ජම්බු කාලා නැන්ද හදපු රසම රස රෝල්ස් රොටි වඩේක නැව් මෙල කිරිත් බිව්වා. දෙවැනි දවසේ අපි බැංකුවට ගියා. යන පාරේ වෙසක් කෝඩු ලස්සනට හෙලවෙනවා දකිද්දී හිතට මාරම ශාන්තියක් දැනුනේ. මගදී අපිට අයිස්ක්‍රීම් දන්සලක තමන. ඒකෙන් අයිස්ක්‍රීම් කාලා කේක් එකකුත් අරන් තමයි අපි ගෙදර ආවේ. පාරක් ගානේ මේ වගේ දන්සල් දකිද්දී ලාංකිකයෝ විදිහට අපේ ලේවලම තියෙන බෙදා හදා ගැනීම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ගෙදර ආවට පස්සේ නැන්දා රසම රස බත් එකක් දුන්නා. මල්ලිකා අමරංගලියකුත් දුන්නා. හවස නාලා චොකලට් කේක් කෑල්ලක් කන ගමන් ඉඟුරු දාපු කහට කෝප්පයක් බීලා අපේ මෙහි වත්තෙන් ගොටු කොරත් කඩාගෙන ගමේ ලස්සන වෙසක් කූඩු බලන්න රෑ වෙලා ගියා. ඔන්න වෙසක් පොය දවසත් ආවා. උදේම හකුරු එලකිරි බීලා මල්ලි හදලා දුන්න රසම රස පීස එකක් කාලා ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා ඇවිදින්න ගිහින් මගදී හම්බ වුණ අයිස්ක්‍රීමුයි සෑන්ඩ්විච් දන්සලකුයි හම්බ වුණා. ඒ වගේ ඒවත් කාලා අපි ගියේ අනුරාධපුර පූජා නගරයට. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳලා අපි ගියේ රුවන්වැලි සෑයට. රුවන්වැලි මහා සෑරජුන් වඳින්න ගියහම මම දැක්කා මගේ ජීවිතයේ දැකපු ලස්සනම දර්ශනයක්. ඒ හෙලිකොප්ටර් එකකින් මහා සෑරජුන්ට මල් හිනා. තාක්ෂණයෙන් කොච්චර ලෝකෙ ඉදිරියට ගියත් මනස නිවා ගන්න මේ වගේ ආධ්‍යාත්මික හික්මීමක් අපිට අත්‍යවශ්‍යයි. ජීවිතය කියන්නේ නිකන් දුවන එකක් නෙවෙයි. මේ වගේ සරල දේවල් ඇතුලේ ජීවිතේ විඳින එක. ඔයාලත් පොඩි විවේකයක් කරගෙන ජීවිතේ විඳින්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.